තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි, පසුගිය දේශනා ඇසුරෙන් මේ පින්වත් පිරිස බොහෝ ප්‍රශ්න අප වෙත යොමු කරලා තියෙනවා මේ භාවනා සම්බන්ධව. ඒ අනුව අපිට තේරුම් යන්නේ මේ පින්වතුන් බොහෝම උනන්දුවෙන් භාවනා කටයුතු කරගෙන යන බවයි. ඔබ වහන්සේ දේශනාවක කොටස් 32 ගැන පැහැදිලි කළා. එහෙත් ද්වන්තිසාකාරය කියලා එකක්ද පාවිච්චි කළා. ඒ මොකක්ද? පින්වතුනි, ඒ කොටස් 32 භාවනාව කියන එක අපි මේ සිංහල භාෂාවෙන් කියන්නේ ද්වත්තිංසාකාරය කියලා කියන්නේ ඒ කොටස් 32ටම පාලියෙන් අපි කියන වචනේ තමයි ද්වත්තිංසාකාරය කියලා කියන්නේ. ඉතින් බොහෝ පොත්පත් වල භාවිතා කරනවා මේ වචන දෙකම. වැඩියෙන් භාවිතා කරන්නේ ද්වත්තිංසාකාරය කියන වචනේ තමයි පොත්පත් වල වැඩි තැන්වල භාවිතා වෙලා තියෙන්නේ. ඒ නිසා මේ දෙකම එකක්. ඉතින් මේ ද්වත්තිංසාකාර භාවනාව වඩා ගැනීමත් ජීවිතේට ඉතාම ප්‍රයෝජනවත් භාවනාවක්. ඒ නිසා අපි උනන්දුවෙන් කරගෙන යන්න කොටස් 32 ඒ කියන්නේ කොටස් 5 වගේ හුරු වෙනවා. ඒ හුරු වීමෙන් ඊළඟට ශරීරයේ කොටස් 32 වෙන් කරලා බලන්න පුළුවන් ශක්තියක් ගොඩනගෙනවා. ඒ ශක්තියම ඊළඟට සමාධියක් බවට හරවා ගන්න පුළුවන්. ඒ සමාධියම ගැඹුරු විපස්සනාට හරවා ගන්නත් පුළුවන්කමක් තියෙනවා. මේ භාවනාව ඒ විදිහට තේරුම් කරගන්න. ඉතින් මේ වචන දෙකම එකම අර්ථයක් තමයි ගෙනල්ලා දෙන්නේ. ඔය ඊළඟට ප්‍රශ්නයක් අහනවා. නමාමි බුද්ධං ගුණසාගරන්තං යන ගාථාව භාවනාවක් ලෙස යොදා ගැනීමේදී පුරුදු කරන ආකාරය විස්තර කර දෙනසේක්වා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ අරමුණු කර ගන්නවා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන උන්වහන්සේගේ ගුණ සාගරය ගැන, එහෙම නැත්නම් අතිවිශාල ගුණස්කන්ධය ගැන අපි හිතින් අරමුණු කර ගන්නවා. ඉතින් ඒ වගේම උන්වහන්සේ ලෝක සත්වයාට ඒ ගුණය මත පිහිටාගෙන ලෝක සත්වයාට පිහිට වෙච්ච ආකාරය හිතින් ආවර්ජනා කරගෙන ඉතින් අපි ඒ ගාථාව කියා අපි බුදුරජාණන් වහන්සේ හිතින් වන්දනමාන කරනවා. ඉතින් ඒක එක ක්‍රමයක්. ඉතින් මේ බුදුගුණ භාවනාවන් වඩන ක්‍රම බොහෝමයක් තියෙනවා. ඒ හැම එකකින්ම බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව භක්තිය වැඩි කරන එකයි සිද්ධ කරන්නේ. ඉතින් අපිට මේ ක්‍රමයෙන් වඩන්නට ඕනේ කියලා හැම එකක් නැහැ. Tamanට ඕන නම් ඒක කොටසක් භාවිතා කරනවා. ඉතින් අපේ බුදුගුණ වශයෙන් නමාමි බුද්ධං ගුණසාගරන්තං, ගුණසාගරයක් බඳු වූ බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ඉතින් මේක අපේ පුළුවන් නම් නව ගුණ වලක් වශයෙන් තියා ගන්නවා පින්වතුනි. ගණන් වශයෙන් මේ වාක්‍යය කීක හිතින් බුදුරජාණන් වහන්සේට වන්දනමාන කරනවා. ඉතින් ඒ ගණන් වශයෙන් ගන්නවා අපේ බුදුගුණ. දැන් අපි අරහං සම්මා සම්බුද්ධෝ කියන ගුණ 9. ගුණ 9ක් අපි ගන්නවානේ. ඒ ගුණ 9 ගණන් වශයෙන් ගන්නවා එකක් හැටියට. ඒ වගේ මේ පින්වතාටත් පුළුවන්කම තියෙනවා අර නමාමි බුද්ධං ගුණසාගරන්තං කියන ගාථාව හරි ගාථාවෙන් කොටසක් හර අරගෙන එකපාරක් ගුණයක් හැටියට වන්දනමාන කරනවා. හිතෙන් වන්දනමාන කරනවා. නැවත නැවත මේක මෙනෙහි කර කර කියනවා. ඒ විදිහට ඒ බුදුගුණ මනසිකාරයන් දිගින් දිගට පවත්වාගෙන යනකොට හිතේ ශ්‍රද්ධා ආදී ගුණාංගයන් පේනවා. ඉතින් බුදුගුණ මනසිකාරය මේ ආකාරයෙන් කරන්න පුළුවන්. තව පුළුවන් පින්වතුනි, ඔය බොහොම සරල ක්‍රම වලිනුත් පුළුවන්. බුද්ධං සරණං ගච්ඡාමි, බුද්ධං සරණං ගච්ඡාමි, භාග්‍යවතුන් වහන්සේ මම සරණ යමි, ඒ භාග්‍යවතුන් වහන්සේ මම සරණ යමි, බුද්ධං සරණං ගච්ඡාමි. මේකත් පුළුවන්. ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. මේ විදිහටත් පුළුවන් අපිට අර බුදුගුණ භාවනාව වැඩෙන ආකාරයට, බුද්ධානුස්සතිය වැඩෙන ආකාරයට සරණ යාමත් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම බුදුගුණ 9 මෙනෙහි කිරීමෙන් ඒ ආකාරයෙන් අපිට බුදුගුණ භාවනාව වඩා ගන්නත් පුළුවන්කම තියෙනවා. තව ක්‍රමයක් තියෙනවා පින්වතුනි. බුදුරජාණන් වහන්සේගේ ගුණ ආවර්ජනා කරලා අපේ මේ ලෝකයට සෙත ප්‍රාර්ථනා කරනවා. Tamanට සෙත ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි. දැන් අපි බලන්න ඔය වාහන වල පවා ගහලා තිනවනේ බුදු සරණයි. ඒ වගේම තවත් ඉතින් අපේ තැන් වලට ඇතුල් වෙනකොට පවා ගහලා තිනවා බුදු සරණයි. ඒ වගේ Taman හිතින් ආවර්ජනා කරගන්නවා මේ පවුලේ හැම දිනාටම බුදු සරණයි. ඒ වගේ අපේ ගමේ වාසය කරන හැම දිනාටම බුදු සරණයි. මේ රටේ වාසය කරන හැම දිනාටම බුදු සරණයි. මේ ලෝකේ වාසය කරන හැම දිනාටම බුදු සරණයි. දිව්‍ය ලෝකවල වාසය කරන හැම දිනාටම බුදු සරණයි. විශ්වයේ වාසය කරන හැම දිනාටම බුදු සරණයි. මේ විශ්වයටම බුදු සරණයි. මේ වගේ
ක්‍රමවලුත් පුළුවන් ඉතින් Tamanට එක එක දේවල් අත්හදා බලලා බුදුගුණ මනසිකාරයන් දිනු කරගන්න Tamanට කැමැති රුචි කරන ආකාරයකින් ඒ භවනා මනසිකාරය දිනු කරගන්න අවශ්‍යයි. ටික දවසක් යනකොට සමාධි ලැබෙනවා, සමාධි ආලෝක ලැබෙනවා, මනසට ලොකු ප්‍රීතියක් උත්පාදනය වෙනවා. ඉතින් මේවා පුළුවන් වෙලාවල අත්හදා බලන්න. මේ පින්වත් සම්දනාටම මේ ධර්ම මාර්ගය අනුගමනය කරමින්, භවනා මාර්ගය අනුගමනය කරමින්, කුසල මනසිකාරය අනුගමනය කරමින් දිනු කරගන්නා වූ ශක්තිය අනුභව බලයෙන් මේ ජීවිත වාසනාවන්ත වේවා. උපනුපන් භවයක් පාසා වාසනාවන්ත ජීවිත ලැබේවා. සුවසේ පාරමී පුරා ගන්නත් ලැබේවා. සුවසේ මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නත් ලැබේවා කියලා අපි ආශිර්වාද පවත්වනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. තේ ධර්ම ශ්‍රවණය කළ කුසලානුභව බලයෙන් මේ පින්වත් සැමට මේ ජීවිත වාසනාවන්ත වේවා. උපනුපන් භවයක් පාසා වාසනාවන්ත ජීවිත ලැබේවා. සෝසේ පාරමී පුරා ගන්න, සෝසේ මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.